කෙන්දි ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ගොඩක් රෝග වලට විසඳුමක් තමයි මේක. මේකයි බතයි උනත් කෑ හැකි. සතියට එකපාරක් හරි මේ කරි එක කනවා නම් ඔයා මාර සෞඛ්‍ය සම්පන්නයි. ඔන්න මං අද හදන්නේ රස වගේම මුළු ඇඟේම ලෙඩ නැසන කොහිල දලුයි කොස් ඇටයි. මුලින්ම මම මේ කොස් ඇට ටික තලාගෙන තියෙන්නේ. මේකේ පොත්තත් අයින් කරලා තියෙන්නේ. මේක අපි තම්බ ගන්න ඕනේ උණු වතුරට ලුණු දාලා. ඇත්තටම කොහිල දලු කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ කෑමක්. ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ගොඩක් රෝග වලට විසඳුමක් තමයි මේක. විශේෂයෙන්ම ගත්තොත් එimhe මලබද්ධය. මොකද මේක ගොඩාක් තන්තු තියෙන කෑමක්. ඒ වගේම ආමාශයගත පිළිකා වලටත් මේක මාරම හෙල්ප්ෆුල්. ඒ වගේම අම්ල පිත්ත රෝගය, ગેස්ට්‍රයිටිස් වලටත් මේක මාරම විසඳුමක්. හැබැයි එතකොට ඔයගොල්ලෝ මිරිස් දාන්නේ නැතුව තමයි මේක හදා ගන්න ඕනේ. සමහර කට්ටිය මේකෙන් හදනවා කොහිල දලු කැඳ. මාරම රසයි. මං ඉස්සරහට ඒ රෙසිපි එකත් අරගෙන එන්න. කොස් ඇට එක තැම්බෙනකන් අපි මේක පොඩි කැලි වලට කඩා ගමු. මේකේ මුල් කොටස් ටික මම පාවිච්චිට ගන්නේ නැහැ. ඒ ටික අයින් කරනවා. කොහිල දැල්ල ඔයගොල්ලන්ට මේ විදිහට පොඩි කෑලි වලට අතින් කඩා ගන්න පුළුවන්. පීයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඉතුරු වෙන දණ්ඩ මේකේ තියෙන පොඩි කටු වගේ ඇත්තට මේව ඇනෙන්නේ නැහැ. මේ විදිහට ඔයාලට පීයෙන් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තලා ගන්නවා. ඔයාලට ඕන නම් අතින් කඩන්නත් පුළුවන්. පීයෙන් කපා ගන්නත් පුළුවන්. දැන් මම මේක හොඳට සෝද ගන්නවා. ඇත්තටම කොස් ඇට කියන්නේ කොහිල දලු වගේම ගොඩාක් ගුණ කෑමක්. මේක ස්වභාවික ප්‍රෝටීන් මූලාශ්‍රයක්. ඔයාගේ අස්ථි වර්ධනයට, ඊට පස්සේ ඔයාගේ හිසගේ සමය වර්ධනයට, හෘද රෝග වලට, රුධිර පීඩනයේ පාලනයටත්, ඔයාගේ ඇස්වල පෙනීම වැඩි දියුණු කරන්නත් මේක මාර වැදගත් වෙනවා. දැන් කොස් ඇට ටික 80%ක් විතර තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගෙන අපි කරි එක හදන්න ගමු. මුලින්ම අපි පොල් තෙල් ටිකක් දාගමු. තෙල් එක දැන් නටාගෙන ඉන්නේ. මම අබ ටිකක් දාගන්නවා. කුරුඳු කෑල්ලක්, සුදු ලුණු, රට ලුණු. ඔයාලට ඕන නම් රතු ලුණු දාගන්නත් පුළුවන්. රම්පා, කරපිංචා. මම දැන් මේකට තම්බ ගත්ත කොස් ඇට ටික දාගන්නවා. නයි මිරිස් පොඩ්ඩක් දාගන්නවා. ඔයාලට ඕන නම් දාගන්න පුළුවන් අමු මිරිසුත්, තක්කාලි. උඹල කන ටිකකුත් දාගමු. තුන පහ කුඩු, කහ කුඩු, මිරිස් කුඩු. මම පරිප්පු ටිකකුත් දාගන්නවා. දැන් පරිප්පු එක 75ක් විතර තැම්බිලා තියෙන්නේ. මෙතනදී මම පොල් කිරි දාගන්නවා. දැන් මම දාගන්නවා අතින් කඩලා හොදගත්ත කොහිල දලු ටික. කොහිල දලුව මම වැඩිය තම්බ ගන්නේ නැහැ. උපරිම විනාඩි 5ක් වගේ තමයි මම මේක තම්බ ගන්නේ. මොකද මේකේ තියෙන ගුණ ඔක්කොම යනවා මේක ඕව කුක් වුණොත් එහෙම. අන්තිමට මම ලුණු දා ගන්නවා. මම නම් මේක පට්ටම ආස කෑමක් තමයි. පර්ෆෙක්ට්.